එතකොට අද අපි කතා කරන්න අපේක්ෂා කරන මේ ආර්ථික විද්‍යාව තේරුම් ගැනීම කියන එක ගත්තොත් එහෙම විශේෂයෙන් ගත්තොත් මුල් කාලීන ආර්ථික චින්තකයෝ විදිහට 8වෙනි සියවසේ වාසය කරලා තියෙනවා ග්‍රීක ගොවියෙක් ඒ වගේම කවියෙක්. ඔහුගේ නම තමයි හෙසොයිඩ්. ඒතර ඔහු රචනා කරලා තියෙනවා හිගකම පිටු දැකීම සඳහා මේ ශ්‍රමය, ද්‍රව්‍ය සහ කාලය කොහොමද කාර්යක්ෂම වෙන් කරන්නේ කියන එක. නමුත් 1776 දී ස්කොට් ජාතික දාර්ශනික වෙච්චි ඇඩම් ස්මිත් ජාතීන්ගේ ධනය කියලා කෘතිය මගින් නවීන බටහිර ආර්ථික විද්‍යාව පිළිබඳව තමයි කතා කරලා තියෙන්නේ. ඒකෙන් තමයි අත්‍තරම අපි වර්තමානයේ කතා කරන නවීන ආර්ථික විද්‍යාව බිහි වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ ආර්ථික විද්‍යාවේ මූල ධර්ම එහෙම නැත්නම් ගැටලු. එතකොට ඒකෙදි මිනිසුන්ගේ අසීමිත උවමනාවන් සහ ඒවා සඳහා ලෝකේ සීමිත සම්පත් ඇති බව තමයි ඒකේ සඳහන් කරලා තියෙන්නේ. මොකද අපේ උවමනාවන් අසීමිතයි. ඒ වුණාට ඒවා ඉටු කර ගැනීමට තියෙන සම්පත් සීමිතයි කියන එක තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් මේ හේතුව නිසා මොකද වෙලා තියෙන්නේ මේ කාර්යක්ෂමතාවය පිළිබඳ ඒ වගේම ඵලදායීතාවය පිළිබඳව ආර්ථික විද්‍යාඥයෝ වැඩි සැලකිල්ලක් දක්වනවා. මොකද ඇත්තටම අපේ සම්පත් සීමිත වුණත් ඇත්තට මේ සම්පත කාර්යක්ෂම භාවිතා කරන්න පුළුවන් නම් ඒ වගේම ඒකේ ඵලදායීතාවය වැඩි කර ගන්න පුළුවන් නම් අපිට ඒ හිග සම්පතෙන් විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. ඉතින් ඒක තුළින් ඇත්තටම අපි අපේක්ෂා කරන්නේ මොකද්ද? ඉහළ ජීවන තත්ත්වයක් ලබා ගැනීම තමයි අවසාන පරමාර්ථය වෙන්නේ. ඉතින් මේ විදිහට අපි කතා කරනකොට ඉතින් මේ මතය ඇත්තටම ආර්ථික විද්‍යාව මේ කියන මතය නොසලකා හැරලා මේ ආර්ථික විද්‍යාව කියන්නේ අඳුරු විද්‍යාවක් කියලා. ඒ කියන්නේ ඩිස්මල් සයන්ස් එකක් කියලා මේ ස්කොට් ජාතික ඉතිහාසඥයෙකු විදිහට සැලකෙන තෝමස් කාලයිල් කියන පුද්ගලයා 1849 දී ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔහු මේ පදේ භාවිතා කරලා තියෙන්නේ මේ ජෝන් ස්ටුවර්ට් මිල් ඉදිරිපත් කරලා තියෙනවා ජාතිය සහ සමාජ සමානාත්මතාවය පිළිබඳව සමකාලීන ලිබරල් මතය. ඒකට මේ මතය විවේචනය කරන්න තමයි ඔහු කිව්වේ මේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ ඇත්තටම අඳුරු විද්‍යාවක් කියලා. ඉතින් මේ සමහර මූලාශ්‍ර වලින් ඇත්තටම යෝජනා කරලා තියෙනවා මේ කාලයිල් විස්තර කරලා තියෙන්නේ අර තෝමස් රොබර්ට් මැල්තස් විසින් ඉදිරිපත් කරන ලද ආහාර නිෂ්පාදනයට වඩා වේගෙන් ජනගහනය වර්ධනය වෙනවා කියන අන්නේ ඛේදජනක මතය ඇත්තටම තර්කයට භාජනය කරන්න තමයි එහෙම කියලා තියෙන්නේ. හැබැයි ඒකට උත්තරයක් අපිට ඒ කියන්නේ මේමයි දැන් අපි එතන කතා කරලා තියෙන්නේ දැන් ආහාර නිෂ්පාදනය ඇත්තටම සමාන්තර ශ්‍රේණි ක්‍රමයකට වර්ධනය වෙනවා. හැබැයි ජනගහනය ගුණෝත්තර ශ්‍රේණි ක්‍රමයකට වර්ධනය වෙනවා කියලා. ඒ කියන්නේ ආහාර 2 4 6 8 විදිහට වර්ධනය වෙනකොට ජනගහනය 2 4 16 32 64 විදිහට වර්ධනය වෙනවා කියලා තමයි කිව්වේ. නමුත් මේ මතයේ පසු කාලීන කාර්ය විප්ලවයත් එක්ක මිදවැටුණා. ඉතින් මේ විදිහට අපි නැවත එකින් අපි නැවත හමු වෙමු.